හයි කොහොමද යාළුවනේ ඔන්න බලන්නකෝ මං අද තේ එකක් බොන්න මොනාද හදාගත්තේ කියලා. මං ඉතින් අද හදාගන්න යන්නේ ලේසි කෑමක්. තේ එකක් බොන්න නම් සුපිරිම එක. වැඩි දෙයක් නෑ. ඉතින් මේ වගේ පාන් කෑල්ලකට තියෙනවා චීස් ස්ලයිස්. ඔන්න හොම ඕපන් කරා තිබ්බා චීස් ස්ලයිස්. ඊට පස්සේ එන්න මේ වගේ අනිත් පාන් කෑලි දෙකෙන් උඩ ආවරණය කරගෙන දාන්න යන්නේ ටෝස්ට් වෙන්න. ඔහොම ටෝස්ටරෙන් තිබ්බා. තියලා ඔන්න ඔහොම වැහුවා. වහලා මේක විනාඩියක් විතර තියාගන්න ඕනේ. ගොඩක් කර වුණාමත් රස නෑ. පොඩ්ඩක් උඩ කර වුණාම ඇති. ඊට පස්සේ ඇතුලේ තියෙන චීස් ටික හොඳට දිය වෙනවනේ. එතකොට රසයි. ඔන්න දැන් මේ ගානට ආවහම ඇති. ඔන්න බලන්නකෝ දැන් මේක මම කපපුවාම ඇතුලේ චීස් ටික දිය වෙලා වගේ තියෙනවා ලස්සනට. ඉතින් මේක හරිම ලේසි විනාඩි 2කින් හදාගත්ත හැකි. තේ එකක් බොන්න නම් සුපිරි. ඔන්න බලන්නකෝ ඇතුලේ චීස් දිය වෙලා හරිම ලස්සනයි. ඒ වගේම හරිම රසයි. වැඩ කරලා මහන්සි වෙලා ඉන්න වෙලාවට හවසට තේ එකක් තියෙනවා නම් ආයෙත් සුපිරි. මහන්සිය කොහෙන් ගියාද නෑ. ලේසි නෑනේ. ඉතින් චූටියත් ගොඩ වෙනවා. ගෙදර උයන්න ඕනි, ගෙදර වැඩ කරන්න ඕනි, හැමදේම කරලා ඉතින් මහන්සිලා ඉන්න වෙලාවට මේ වගේ මොන හරි සුළු දෙයක් කාලා තේ එකක් බොන එක හිතට මාරම සැහැල්ලුයි. මහන්සිය කොහෙන් යනවද කියලා හිතා ගන්න බෑ. ඒ තරම් සැහැල්ලුයි. ඔන්න අපි කාලා බලමුකෝ. නියමයි මේක. රසයි ශනිකව හදාගත්ත හැකි. ඔයාලත් හදලා බලලා මට කියන්නකෝ කොහොමද කියලා. මම දැන් මේක ටක් ගාලා කාලා තේ එක බීලා ආයෙ ඉතුරු වැඩ ටික පටන් ගන්න ඕනේ. මොකද අපිට රෙස්ට් එකක් නෑනේ දවල්ට. හම්බ වෙන්නේ චූටි වෙලාවේ තමයි. ඉතින් ඔය මොනවා හරි අතලා කාලා තේ එකක් බොන්නේ. තේ එකත් රසනේ එකපාර බොන්නත් බෑ ඉතින්. ඒ වුණාට ඉතින් චුට්ට බීලා ඉක්මනට ඉවර කරන්න ඕනේ මේක වැඩ පටන් ගන්න. හරි එහෙනම් අපි තව වීඩියෝ එකකින් හම්බ වෙමු. බයි බයි.